Hi friends, ඉතින් කොහමද? අද ඔයාලා එකතුලා ඉන්නේ මකරවේග YouTube channel එකත් එක්ක. අද මම ගෙනල්ලා තියන්නේ Minecraft on block එකේ 3 වෙනි episode එක. ඉතින් මේකේ මට villagers ලා 5 දෙනෙක් හම්බ වෙනවා. ඒ වගේම මම පොඩි main base එකකුත් ගහනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අද යමු වීඩියෝ එකට. ඉතින් friends ඔයාලට පේනවා ඇති මං අතන main base එකක් ගහලා තිනවා. ඒ වගේම villagers-ලාත් 5 දෙනෙක් spawn වෙලා ඉන්නවා friends. ඒක නම් පට්. දැන් අපි බහිමු පල්ලෙහාට. දැන් හරකුත් spawn වුණා. පේනවනේ friends පට්ට ලස්සනයි. ඒ වගේම මං cobblestone farm එකකුත් හැදුවා. ඒ වගේම මේක අලුත් වැඩියා කරා. මේ තියෙන අපිට හම්බෙච්ච බඩු බුට්ටු ටික මං හදද්දි ඩර්ට් නම් අම්බානෙට හම්බුණා friends. ඉතින් ඒකෙන් මං ගහුවා අර බේස් එක. පේනවනේ ලස්සනට. දැන් අපි හදා ගන්න ඕනේ friends. fence මොකද මේ විලේජස්ට වැටෙලා මැරෙන්න පුළුවන්. ඒකින්ද මම මේ බේස් එක වටේටම වැටවල් ගහන්න තමයි friends හිතාගෙන ඉන්නේ. දැන් මං වැටවල් ටිකක් හදන්නත් ඕන. බලමු. හරි ගානටම තියෙනවා friends හදාගෙන යන්න. නියමයි 54ක් හැදුවා friends. දැන් මං ගහන්න හිටි කියලා දෙන්න. මේ උරු පැටියෙක් කොහෙන්ද ස්පෝන් වුනේ? අතනින් ස්පෝන් වෙන්නේ නැති friends. දැන් මේ ග්‍රාස් බ්ලොක් නේ. ඉතින් සත්තු ස්පෝන් වෙනවා. ඒ වගේම මං ටෝච් උඩ් ප්ලේස් කරා නැත්තම් මේ වෙනවනේ. සොම්බිලා හැම ස්පෝන් වෙනවනේ friends. හරි මං ස්ටෝන් ආමරුත් හදාගත්තා. මතක ඇති මගේ ඇවෙන්ජර්ස් එකේ. ඒකේ මං ස්ටෝන් ආමර හදාගත්තා. ගමු වටින් නැති බ්ලොක් එක. මේ ගමු. වැඩක් නැහැ නේ ඉතින් ඔය හම්බෙලා. දැන් නම් මම නැමිලා නෙමෙයි friends යන්නේ. ඒකින්ද කිසි අවුලක් නැහැ මට. ඌර වැටීවා. දැන් නෙමෙයි. මොකද මුන් වැටෙනවා. මේ බ්ලොක් එක කඩනවා. වැඩක් නැහැ නේ. මේකෙන් කනන්න වෙලා යනවා. ටිකෙක්ස් එක හදමු. ගියා ඒක පාතාලෙට. දැන් මේ විදිහට මේ බ්ලොක් වල ප්ලේස් කරගෙන තොන්නහම වටේට ප්ලේස් කරගෙන යන්න. හරි friends ඉවරයි. ඉතින් දැන් අපිට ගස් ටිකක් වල කපන්න තමයි තියෙන්නේ friends. මෙතනින් වැටෙන්නේ නැහැ නේ. වැටෙන්නේ නැහැ. ඒකෙන් දවුලක් නැහැ. හැබැයි චූටිස් මේ නිකන් ඌරු පැටව වගේ කට් වේවන මොබ්ස් නම් වැටෙනවා friends. ඒක කරන්න දෙයක් නැහැ. ඔයාලට කැමති නම් ඔය හිස්තන් තියන්න නැතුවත් වැට ගහන්න පුළුවන්. හරි සැප්ලින් තියෙනවා සැප්ලින්. හරි දැන් මේ 15ම පැල කරන්න තමයි තියෙන්නේ friends. දැන් අපි ඒක පැල කරමු. හරි friends අපි ගස් ටික පැල කරා. දැන් ඉතින් වැවෙනකන් අපි බලාගෙන ඉමු. මොකද කියන්නේ මයින් කරමුද friends? pig තන මයින් පාරක් දාගෙන යන්න. අපි මයින් කරන් යන්. ක්‍රීපර් කෙනෙක්. අයියෝ friends. අඩෝ මොකද්ද බං ඒ උනේ? හරි friends කරන්න දෙයක් නැහැ ඉතින්. මේ විදිහට ප්ලේස් කරන් යන්න. හොපර් ටික ආයෙත් ප්ලේස් කරන් යන්න. බලනකො friends වෙන දේවල් නේද?
ඉපුඩයින් හොපර එකක් වැඩි වුණානේ. එහෙම වෙන්න බෑනේ ෆ්‍රෙන්ඩ්ස්. මගේ ඉන්වෙන්ටරි එකේ තිබ්බේ. හරි අපි මේක ඕපන් කරමු. අයියෝ. බලපංකෝ ෆ්‍රෙන්ඩ්ස්. මොකද මෙතෙන්ට වෙලා ඉන්නේ? ඉතින් මේ ටික ගන්නත් එපා. බලන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් වෙන වැඩ. මේ පස්සේ අර ගහේ මී මැස ටික රිස්පෝන් වෙලා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් බලන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් වෙන දේවල් නේ. එතන මේක ආයෙ රිපෙයාර් කරන්න එපා. ආයෙත් ඉතින් ෆෙන්ස් ටිකක් හදමු. එක්ක පිකැක්ස් එකක් හදමු. පිකැක්ස් දෙකක්ම හදාගමු. එපා. කඩාගමු. හරි. මේකනේ හෙල්මට් එක. අයියෝ ආයෙ වැස්සක් ආවා. අනේ මන් දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් වෙන දේවල්. මේ ටික ඇදගමු. අයියෝ මේක විසි කරලා දාමු. කළා පොඩි පිටිවල පාරක් දාගමු. හරි. දැන් ඉතින් මේක ආයෙ හදන්න එන වෙලාවක් යනවා ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් කොබල් ස්ටෝන් ටිකුත් මයින් කරන්න බෑ. හරි ඉතින් ගේමක් ගහන්නත් එපා. මේ අපි අර මේ හොපර් එකෙන් හම්බෙන විදිහට හදමුද? ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මයින් කරපුවාම කෙලින් වෙනවා චෙස්ට් එකට. එහෙම හදමුනේ. මොකද කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් එහෙම හදමුද? ඉස්සරෝම ලා බකට් එකයි වෝටර් බකට් එකයි අයින් කරලා දාන්න ඕන. එතකොට ලේසි වැඩේ. එතකොට මේ දෙක උඩට දැම්මා. ගිහලා පෙට්ටියක් හදාගෙන ඉමු. ඒක අමතක වුණානේ. චෙස්ට් එකක් ඇති ෆ්‍රෙන්ඩ්ස්. අය වැඩිපුර ඕනේ නැහැ. වැඩි ඉතින් කොබල් ස්ටෝන් වයින් කරන්නෙත් නැහැ. ගසුත් වෙලා සත්තුත් ස්පෝන් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක නම් පට්ට. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි මේක හදමු. ඉස්සෙල්ලා තියෙන කොබල් ස්ටෝන් ටික අයින් කරන්න ඕන. තනත් අයින් කරමු. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඊට පස්සේ මෙන්න මෙතන චෙස්ට් එක ප්ලේස් කරලා අනිත් පැත්තට ගිහිල්ලා නැමිලා මෙන්න මෙතන හොප එක ෆේස් කරන්න ඕනි. එතකොට වැඩේ හරි කියලා මං හිතනවා. පොඩ්ඩක් විතර ඩාන්ඩු වුණොත් ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. සමහර විට මාව ගිනි ගන්නත් පුළුවන්. ඔයාලා try කරලා බලමුකෝ. මයින් කරමු. මං කිව්වනේ ගිනි ගන්නවා කියලා. අයියෝ පිච්චෙනා. කොතන එතන වතුර. ඇතියාන්ත. මේ පිටියේ ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ ආයෙත් ගිනි ගත්තානේ මගුල. මේකේ මොකද කරන්න ෆ්‍රෙන්ඩ්ස්? පිටිය තමයි අවුල. අර මොකද ලාමේ පියාවව නේද? අනේ මන් දන්නේ. කමන්නේ කොහොම හරි. මෙහෙම කරලා බලන්න. අයියෝ ඒ ගිනි ගන්න මොන මගුලක්ද මන් දන්නේ. එපා වෙනවා. අයියෝ. වතුර බකට්ට. නිමිලත් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ.
කණ්ඩ කෑමත් නෑ. මේ හරක් ටික මරන්න හොඳ නෑ. ඉංග ෆාම් එකක් හදන්න ඕනේ. මෙතන ඉඳන් ඔගේ මයින් කරමු. එතකොට අවුලක් නෑනේ. හරි. එතන ගිනි ගන්නවා. එතන කොබල්ස්ටෝන් එක ප්ලේස් කරනවා. එතකොට හරිනේ. දැම්මද? දැන් හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් අපි මයින් කරගෙන යමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මං ලොක් ටික ගුඩ් මයින් කරන් කපාගෙන ආව ගස් ටිකක් දැන් අපි ඒකට ප්ලෑන්ක් හදමු. දීගෙන යන්න වෙලා යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ වෙලා යනවා. මේ එක හැදෙන එකට තමයි මම කැමතිම නැත්තේ බෙඩ් රොක් වල. එකට ජාව එකේ. එකට සේරම ටික එකවර හදාගෙන යන්න බලන්න. ඔයාලත් හදමු ඉතින්. හරි 1000. තියෙනවා ඉතින්. දැන් අපි හදමු ස්ටික්. මේ ටික හදමු. දැන් හදාගෙන යන්න. ෆෙන්ස් ටික හදමු ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි කොබල්ස්ටෝන් ටිකුත් මයින් කරගත්තා. ඒ වගේම වැට ගහලත් ඉවර කරා. දැන් මේ විදිහට අපි කොබල්ස්ටෝන් ටිකෙන් මෙන්න මේක ආයෙත් තිබ්බ විදිහටම හදලා ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මම මේ ටික හදලා ඉවර කරා. ඉතින් පේනවනේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ ලස්සන වට්ට ලස්සනයි. ලස්සනටම හැදුවා ෆ්‍රෙන්ඩ්ස්. ආයෙත් ගැම්මටම තාම මේකේ වැටෙන්නත් තියෙනවා. මෙතන ලොග් එකකුත් තියෙනවා. ඒකත් කපාගමු. දැන් හරි ඒකත් වැටෙන්න පටන් ගයි. අතන තාම බෑනේ ෆ්‍රෙන්ඩ්ස්. හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් බයි බයි. මේ වීඩියෝ එක හොඳයි නම් මකරවේග YouTube channel එක subscribe කරලා like එකකුත් දාන්න.